මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සිට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මං වේති චක්ඛං වහතෝ පදං මනෝ පුබ්බංග මා ධම්මා මනස තමයි සියලු ධර්මයන්ට පූර්වාංගම වෙන්නේ. ධම්ම කියන්නේ මොකක්ද? ධම්ම කියන්නේ අරමුණු වලට. ඉතින් සියලු අරමුණු වලට පූර්වාංගම වන්නේ මනසයි. එහෙමත් නැත්නම් සිතයි. සිතමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්ම තමයි හටගන්නේ. ඉතින් නරක සිතකින් යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි ගොනු පසුපස බැඳි කරත්ත රෝධය ගුණා පසුපස එන්නේ යම් සේද්ද අන්න ඒ ආකාරයෙන් අපි කරන කියන දේවල් වල ප්‍රතිවිපාක ඵල විපාක අකුසල විපාක පාප කර්ම අප පසුපස ලුහු බඳිනවා. ඉතින් නරක චේතනාවකින් සමාජයට දෙයක් දෙද්දී තමනුත් අපිරිසිදු වෙනවා, සමාජයත් අපිරිසිදු වෙනවා. ඒ නිසා හැම විටකම යහපත් දේවල් සිටිය යුතු වෙනවා. යහපත් දේවල් සමාජයට දායාද කළ යුතු වෙනවා. ඒ හරහා තමාගේ සිතත් අන්‍යයන්ගේ සිතත් මුළු මහත් සමාජයක්ම පාරිශුද්ධත්වයට පිරිසිදු බවට පත් වෙනවා. සුභවාදී සමාජයක් ධනාත්මක සමාජයක් නිර්මාණය කිරීම පිණිස එය හේතු වෙනවා. මේ ගාථා පාඨයේම දෙවනි ගාථා පාඨයේ විදිහට මෙන්න මේ මං කියන්නා වූ කාරණාව එහෙමත් නැත්නම් යහපත් සිතකින් යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි අපගේ සෙවණැල්ල මෙන් නිරතුරුවම අප පසුපස කුසල කර්ම එහෙමත් නැත්නම් පින් විපාක යහපත් දේවල් අප පසුපස ළඟා කරගෙන එන බව පෙන්වා දෙනවා. උදාහරණයක් දිහට අපි කෙනෙක්ට උදව්වක් කළොත් යහපත් චේතනාවකින් යම්කිසි පාසලක ඉගෙන ගන්න අපහසුකම් තියෙන දරුවන්ට පොත්පත් බෙදා දීම එහෙම නැත්නම් ඖෂධ ලබා දීම වගේ දෙයක් කරොත් අපිටත් ලෙඩක් දුකක් හැදුනහම අඟහිඟකම් ඇති වුනහම විශ්වයෙන්ම නිතතින්ම අපට උදව් උපකාර ලැබෙනවා. අපි දෙවනි ගාථාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා බලමු. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නං සුඛමං වේති ඡායාව අනපායිනි. අර මං කලින් කිව්ව කාරණාවම තමයි මේ ගාථාවෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ. යහපත් සිතකින් යමක් කිව්වොත් හරි කෙරුවොත් හරි අප පසුපස එන අපගේ සෙවණැල්ල මෙන් අපව යහපත් දේවල් කිසිදා අපෙන් මග හැරෙන්නේ නැහැ. යහපත් දේවල් තුලින් අපව ආරක්ෂා වෙනවා. ධනාත්මක සමාජයක් තුල අපි සුරක්ෂිත වෙනවා. හැම විටම අපිට අහන්න දකින්න ලැබෙන්නේ සුභවාදී දේවල්මයි. අපි සුභවාදී දෙයක් සමාජයට දුන්නොත් අපිට ලැබෙන්නේ සුභවාදී දෙයක්මයි. ඒ නිසා හැකි හැම විටම සමාජයක් යහපත් කරන්නට සමාජයකට වැඩදායී පුද්ගලයන් බිහි කරන්නට අප නිරතුරුවම කටයුතු කළ යුතු වෙනවා. ඉතින් මෙවැනි මාතෘකාවක් සමගින් නැවත කතා කිරීමේ බලාපොරොත්තුවෙන් හමුවන තෙක් අප සමග දිගටම රැඳී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි.